පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද EPF එකයි ETF එකයි වෙනස් වෙන විදිය? මොකද බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. හැමෝම ඔබතුමන්ලට සේවා නියුක්තිකයන් බාරකාර අරමුදලට එකතු වෙන්නෙත් නැහැ. මේ බාරකාර අරමුදල් වල ඇත්තෙත් නැහැ. ඒතර කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා? කොයි විදිහටද මේක සංයුතිය හැදිලා තියෙන්නේ? EPF ආයතනය ගත්තොත් එහෙම ඒක කම්කරු දෙපාර්තමේන්තුවේ පාලනය වෙන ආයතනයක් සහ මහා බැංකුවෙන් තමයි මේක අරමුදල පාලනය කිරීමක් කරන්නේ. මේක 1958 අංක 15 දරන පනතින් ස්ථාපිත කළ ආයතනයක්. ඒතර එතෙන්දී ඇත්තටම අවුරුදු ගැහණු කෙනෙක් නම් අවුරුදු 50ක් ගියාට පස්සේ පිරිමියෙක් කෙනෙක් අවුරුදු 55ක් ගියාට පස්සේ ශ්‍රේණි විශ්‍රාම ගියොත් ඉවත් වුණොත් ඔහුට ඒ ප්‍රතිලාභ ලබා ගැනීම කරන්න පුළුවන්. සෑම සේවා යෝජකයෙක්ම 112ක සේවා යෝජකගේ දායකත්වයකුත් 108ක සේවා නියුක්තිකයාගේ නැත්නම් සේවකයාගේ දායකත්වයක යුතුව අවමේ 120ක දායකත්වයක් සහිතව තමයි මේ අරමුදල ගොඩනැගෙන්නේ. ETF එක ගත්තොත් එimhe සේවා යෝජක තමයි 103ක දායකත්වය දැක්වීමක් කරන්නේ. ඒ කියන්නේ සේවකයාගේ දායකත්වයකින් තොරව තමයි අරමුදල ගොඩනැගිලා තියෙන්නේ. ඒතර ETF වල තිබෙන විශේෂ වෙනස තමයි අවුරුදු 55ක් හෝ අවුරුදු 60ක් වෙනකන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ අරමුදල ලබා ගැනීමක් කරන්න. යම් කිසි සේවකයෙක් රැකියාව නියුත් වෙලා ඉඳලා ඒ රැකියාව අවසන් කළා. තවත් රැකියාවකට යන අතරතුර ඔහුට පුළුවන් ඒ අපේ අරමුදල ලබා ගැනීමක් කරන්න මේ වයස සම්පූර්ණ වීමට පෙර. හැබැයි එක් වතාවක් ඒ අමුදල් ලබා ගත්තාට පස්සේ දෙවෙනි වතාවටත් රැකියාවකින් ඉවත් වෙලා අමුදල් ලබා ගන්නවා නම් මේ අතර කාල පරතරය අවුරුදු 5ක් තිබිය යුතුයි. ඒ හැරෙන්නට අවුරුදු 60ක් සම්පූර්ණ වුණාට පස්සේ සේවා නියුක්තිය අවසන් වුණොත් ඔහුට මේ අරමුදල ලබා 130 ගන්න පුළුවන් කියනවා. සමහරු කියනවා නෑ ඔක්කොම ගන්න පුළුවන්. රට යනවා නම් ඔක්කොම ගන්න පුළුවන් කියලා කියනවා. ඇත්තටම කොයි අවස්ථාවේද සේවකයෙකුට මේ මුදල් ලබා ගන්න පුළුවන්? ඔබතුමාලා ගාව තියෙන මුදල් ලබා ගන්න පුළුවන්. තතර මෙතෙන්දි පැහැදිලිවම කාරණේ තමයි පනති ව්‍යවස්ථාපිතව තියෙන දේ තමයි යම් පුද්ගලයෙකුගේ සේවය ස්ථිර වශයෙන්ම අවසන් වුණාට පස්සේ ඔහුට හෝ ඇයට හිමි ප්‍රතිලාභ මුදල් ලබා ගන්න පුළුවන් කියන එක. ස්ථිර වශයෙන්ම එක ආයතනයකින් අවසන් වුණොත් අවසන් වුණා දැන් කෙනෙකුට ආයතන ගණනාවක් වැඩ කරන්න පුළුවන්. ඊට ඕනනම් ආයතනෙන් ඉවත් වෙනකොට ETF එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනනම් අවසානට වුණත් එක් අවස්ථාවකදී සියලු ආයතන වල ප්‍රතිලාභ මුදල් ගන්න හැකියාව තියෙනවා. මෙතෙන්දි පැහැදිලි කාරණේ තමයි චතුර තියෙන්නේ සේවය අවසන් වීම කියන එක නිශ්චය වෙන්න ඕන. එතකොට දැන් අද වෙනකොට ගොඩක් ආයතන කරන දෙයක් තමයි සේවා අවසන් වීමකින් තොරව සේවකයන්ගේ සේවා කාලය නිමා කිරීමක් කරන අවස්ථාව තියෙනවා. දැන් අපි ETF එකේ ප්‍රතිලාභ ගෙවද්දී මූලික කාරණාවක් විදිහට අපි හඳුනා ගන්න දේවල් ටික තමයි එකක් තමයි විශ්‍රාම යාම. ඒත් එක්කම සේවෙන් ඉල්ලා අස්වීම හෝ සේවෙන් ඉවත් වීම. විදේශගත වීම. ඒත් එක්කම වෛද්‍ය හේතුන් මත සේවය අවසන් වීම. මිය යාම. ඒත් එක්කම කොන්ත්‍රාත් සේවා කාලය අවසන් වීම. ආයතනයේ වසා දැමීම. මෙන්න මේ වගේ හේතු ටික මූලික කාරණා වෙනවා ETF එක අරගන්න. ඒ හරනකොට ආයතන ඒකාබද්ධ කිරීම මත සේවකයන් යම් ආයතන මාරු කිරීම, ඒත් එක්කම සේවයෙන් ස්ථාන මාරු වීම මේ වගේ හේතු සේව අවසන් වීමක් විදිහට සලකන්නේ නැහැ. අර මම මුලින් සඳහන් කරන කාරණාවලදී සේව විස්තර වශයෙන්ම අවසන් වීමක් වෙලා සිද්ධියක් වෙලා තියෙනවා නම් ETF එක සල්ලි ගන්න හැකියාවක් තියෙනවා. අර ආයතන කිහිපයක වැඩ කරලා තියෙන කෙනෙක් නම් ඔහුට හෝ ඇයට තියෙන අවස්ථාව. ඒකේ මේ ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා ආයතන කිහිපයක වැඩ කරලා තියෙන කෙනෙක් නම් එතකොට ඊළඟ ආයතන ට්‍රාන්ස්ෆර් වෙනකොට මොනවද කරන්න ඕන කියලා හරියට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඒක ආයතනය විසින්ම කළ යුත්තක්ද කියලා. චතුර මට ප්‍රශ්න තියෙනවා. ඒ අය අහන්නේ දැන් විධිමත් ආයතනයක නම් මේක සිද්ධ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට විධිමත් නොවනම කණ්ඩායම් ඉන්නවා. එතකොට සේවා අංකය ලබාගෙන කටයුතු කරන්න ඕනද? එම අංකය දුන්නම ඇද්ද ඊළඟ අංකයට මම මෙතන වැඩ කරා කියලා. නැත්නම් එයා අලුතෙන් account එකක් පටන් ගන්නවද ඒ ආයතනෙට ගියාම? මේක ගැන තමයි විමසලා තියෙන්නේ. ඔකෙදී සිද්ධ වෙන්නේ සේවක අර්ථසාධකාර මුදල සරහායි ඒ ලියාපදිංචි සිද්ධ වෙන්නේ. දැන් ETF එකේ සිද්ධ වෙන්නේ සේවක අර්ථසාධකාර මුදල ලියාපදිංචි ලබා ගන්න අංකය හරහා සේවා යෝජක මගින් දායක මුදල් ගෙවීම සහ සේවක අර්ථසාධකාර මුදල ලබා ගන්නාට සමාජික අංකය හරහා සමාජික ගිණුමක් ජාවත් කාලීන වීමක් විතර අපේ අතර සිද්ධ වෙන්නේ. හැබැයි ඒ හැරෙනකොට දැන් කෙනෙකුට යම් ආයතනයක වැඩ කරපු කෙනෙක් ඊළඟ ආයතන මාරු වෙනකොට සේවා යෝජක විසින් ඔහු අය වෙනුවෙන් අලුතින්ම සමාජික අංකයක් හා සේවක අර්ථසාධක අංකයක් ලබා දීම සිද්ධ කරනවා. ඒක අපි ළඟ දැන් ETF එක නැතන වෙනම ගිණුමක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. සේවක අර්ථසාධකාර මුදල් නම් ABH වලදී H පත්‍රිකාව මගින් සමාජික ගිණුම ඒකාබද්ධ කිරීමක් කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඔහු හෝ ඇය ආයතන කිහිපයක වැඩ කරලා තියෙනවා නම් ඒ හැම ආයතනයකින්ම අර ඔබතුමා පෙර සඳහන් කරපු පත්‍රිකාව පුරෝගෙන එන්න ඕනද? නැත්නම් අවසන් වතාවට සේවයේ යෙදුණු තැන විතරක් ඒ පත්‍රිකාව පිරවුවම ඇද්ද? චතුර මගෙන් අහන්නේ ප්‍රතිලාභ ලබා ගැනීම. ඔව්. ප්‍රතිලාභ ලබා ගනිද්දී අපි දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ගය තමයි කෙනෙක් ආයතන ගණනාවක් වැඩ කරලා තිබුණත් ඔහු හෝ ඇය වැඩ කරපු අවසාන ආයතනෙන් ප්‍රතිලාභ අයදුම්පතක් පුරවලා තියෙනවා නම් ඒ ප්‍රමාණවත්. හැබැයි ඔහු හෝ ඇය පෙර වැඩ කරපු ආයතනවල ප්‍රතිලාභ ලබා ගැනීමට අදහස් කරනවා නම් ඒ ආයතනවලට අදාළව සේවය කරන බව සනාථ කරන්න පුළුවන් ලේඛනයක්. අපි ඒ ලේඛන විදිහට සලකනවා B කාඩ් පතේ පිටපතක් වෙන්න පුළුවන්. එයාගේ පත්වීම ලියුමේ පිටපතක් වෙන්න පුළුවන්. සේවා සහතිකයේ පිටපතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සේවක අර්ථසාධන ගිණුම් ප්‍රකාශයේ පිටපතක් වෙන්න පුළුවන්. මේව තමයි සනාථ කිරීම ලේඛන විදිහට අරගන්නේ. මේ ලේඛන ටිකත් එක්ක
අපේ ප්‍රතිලාභ අයදුම්පතේ පළවෙනි පිටුවේ තියෙනවා ඔහු හෝ ඇය පූර්ව සේවා ආයතනවල සේවය කරන ලද තොරතුරු සඳහන් කරන ස්ථානයක්. එතන සේවය ආරම්භ කළ දිනය, සේවය අවසන් කළ දිනය, ඒ ආයතනයේ සේවක අරසාද ආරමුදල් අංකය, සමාජික අංකය යන ආදී සඳහන් කළා. ඒ සඳහන් කරන ලද ටිකත් එක්ක අර සනාථකරණීය ලේඛන ඉදිරිපත් කරනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ එක ආයතනයක අයදුම්පතක් පිරවීම පමණයි. ඒ කියන්නේ අවසාන සේවා ආයෝජකයෙන් අයදුම්පතක් පිරවීම පමණයි. එතකොට අදාළ පුද්ගලයාට ජාතික හැඳුනුම්පත වගේ දෙයක් නැති වුණොත් මොකද කරන්නේ? නෑ අපි ඒ වෙනුවට වෙනත් ලේඛන කීපයකුත් බාර ගන්නවා. දැන් චතුර අතෙන් පොඩි එකතු කිරීමක් මට කරන්න ඕන. අර පූර්ව සේවා ආයතන වල ප්‍රතිලාභ ලබාගෙන අපි කියවනේ අර ලේඛන ටික විතරයි. නමුත් වහපු ආයතනයක හෝ PF අක්ෂරයද ඒ personal provident fund වලද දායක මුදල් ගෙවපු ආයතනයකත් වතු වලත් වැඩ කරපු කෙනෙක් නම් අර ක්‍රමය අපිට අනුගමනය කරන්න බැරි වෙනවා. එතෙන්දී වතු වල වැඩ කරපු කෙනෙක් නම් ඒ සෑම වත්තකින්ම ප්‍රතිලාභ අයදුම්පතක් හෝ අපේ ෆෝම් 6A කියලා අයදුම්පතක් තියෙනවා. මේක පිරවීම අත්‍යවශ්‍යයි. ඊළඟ දේ තමයි PF අක්ෂරය යටතේ දායක මුදල් ගෙවන ආයතනයක් නම්. ඒ කියන්නේ සේවක අරසාධකාර මුදල හිමිකමක් නැහැ. ETF එක විතරයි හිමිකම තියෙන PF හෝ ඩොලර් මාක් එක යටතේ දායක මුදල් ගෙවන ආයතනයක් නම් ඒත් ඒ ආයතන වෙනම ප්‍රතිලාභ අයදුම්පතක් සම්පූර්ණ